ගාගෙන ඔයගොල්ලන්ට දැම්මා වීඩියෝ එකක්. ඒකට ගොඩාක් views තිබුණේ නැහැ. මොකද ඒ වගේ වැඩි කට්ටිය කැමති නෑ මට හිතෙන විදිහට. ඒක සමහරක් අය ලොකු ප්‍රමාණයක් නෙමෙයි පොඩි ප්‍රමාණයක් බලලා ඉතින් මට ඒක ගැන සතුටුයි. අද වීඩියෝ එකත් එහෙම හදනවා කියලා. මට හිතුණා මම හදපු ඉයරින්ග්ස් වගේක් ඔයාලට පෙන්නන්න ඕනේ කියලා. ඒ සම්බන්ධව තමයි අද වීඩියෝ කරන්නේ. මොකද මම කරන දේවල් ගැන මම පෙන්නන්නේ. මට හිතුණා මම කරන මේකත් පෙන්නන්න ඕනේ කියලා. මම ඉයරින්ග්ස් හදන්නේ එයා ග්‍රයිඩ් ෆ්ලේවරින්. අවන් බේකේ වගේ තියෙනවා. ඒකිනුත් හදනවා. නමුත් මම මේව සේනම හදලා තියෙන්නේ එයාර් ඩ්‍රයි එකෙන්. මම ඒකට කලින් මම වීඩියෝ එකක් දැම්මා. මම එයාර් ඩ්‍රයි ක්ලේ වලින් හදන්න ගියේ මට වෙච්ච අකරතේ බියගෙන එහෙම. ඉතින් ඒවෙන් තමයි මේවත් හැදුවේ. ඊට පස්සේ මේකට මම රේසින් එකක් ප්ලේ කරලා ටිකක් කල්පවදින විදිහට හදාගත්තේ. ඉතින් මට හිතුණා මම ඒ වගේ හදපු ඉයරින්ග්ස් ටිකක් ඔයාලට පෙන්නන්න කියලා. ඉස්සෙල්ලා මේක බලමු. ගන්න පේනවා ඇති කියලා මම හිතනවා. මේක එක ඉයරින්ග්ස් එකක්. එතකොට මේකට නම් මම ගොඩක් ආසයි. ඒ ඉයරින්ග්ස් එකට හාට් එකක්. හාට් ෂේප්ස් ඉයරින්ග්ස් එකක්. එතකොට මේක ස්ටාර් ෂේප් එක ස්ටාර්. මේවා තේරෙනවා ලෝන් ඉයරින්ග්ස් නෙමෙයි ෂෝට් එක පොඩි එක. අතරම මම ලෝන් ඉයරින්ග්ස් හැදුවා. මට ඒ ඉයරින්ග්ස් වලට ප්‍රොසෙස් එක මෙන්න මේ කාඩ් එක තියෙනවනේ. මේ කාඩ් එක ලෝන් ඉයරින්ග්ස් වලට ටිකක් ඩික් වෙනවා. මේකට මේ කාඩ් එක සෙට් වුණාට ලෝන් ඉයරින්ග්ස් වලට මේක සෙට් වෙන්නේ නැහැ. ඒක නිසා මට තාම මේ කාඩ්ස් හොයාගන්න බැරි වෙච්ච තාම ඒවා කම්ප්ලීට් කරගන්න මට බැරි වුණා. ඉතින් තව එකක් ඔයාලට කියනවා කියලා මම හිතනවා. ඉතින් මම කරන්නේ ප්‍රොසෙස් එකක්. ගොඩක් අය නම් මේ වගේ ඉයරින්ග්ස් හදනවා. වයිට් කලර් එකක්. චෝටි ඉයරින්ග්ස් එකක්. ඉතින් එකක්. මේක කියුට් හරිම ලස්සන එකක්. මේ වෙලාවේ අර ලයිට් එළිය එහෙම වදින නිසා ටිකක් අමාරු බලන්න. මේක සමන ෂේප් එක. ෆොටෝ ෂූට් එකකට ඇදුවේ. ඒක හරිම ලස්සනයි. දැම්මහම කනට මම අන්තිමට ටිකක් දාලා පෙන්නන්නම්. ඇත්තටම මේ ගොඩාක්ම අමාරුම දේවල් මේ වගේ දේවල් සමහරක් වීඩියෝස් මේක නම් මම වීඩියෝ එකක් දැම්මත් එක්ක එක දාලා සමහර භාගේ එකක් ලස්සනයි. දැන් මට නම් මම හදපු ඉයරින්ග්ස් මෙන්න මේකත් ගොඩක් ලස්සනයි. හදපු ඉයරින්ග්ස් මම ආසෙවා.